ගත්තත් එක්ක මට එන්නේ නෑ මට. Hi, welcome to my YouTube channel. අලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ අලුත් channel එකට. වැඩි කතාවක් නැතුව අපි ඉක්මනට යමු වීඩියෝ එකට. ඔයාලා මේ වෙනකොටත් දන්නවා මම මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා අද වීඩියෝ එකේ. ෆයිබරොයිඩ්. මොනවද මේ ෆයිබරොයිඩ් කියන්නේ? මම මුලින්ම කතා කරන්නම් මට තියෙන ෆයිබරොයිඩ් එක ගැන. මම මුලින්ම මේ ෆයිබරොයිඩ් එක ගැන දැනගන්නකොට මට හරියටම ප්‍රෙග්නන්ට් වෙලා සති 7යි. ඒ සති 7න් ස්කෑන් එකට යනකොට තමයි මම දැනගන්නේ මට ෆයිබරොයිඩ් එකක් තියෙනවා කියලා. ඒ ෆයිබරොයිඩ් එක සෙන්ටිමීටර 6.7ක්. ඔහොම ඉන්න අතරතුර මට හිතාගන්න බැරි වේදනාවක් ඉන්න ගන්නවා. මේ යටි බඩ. රාජ නිදිය ගන්න බැරි තරම් වේදනාවක් එනවා. නැගිට ගන්න බෑ. වමන යනවා. කන හැමදේම වමන යන්න ගත්තා. වතුර ටිකක් බිව්වත් ඒක වමන යන්න ගත්තා. වේදනාව දවසෙන් දවස වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ අපි ආයි ડોක්ටර් හම්බෙන්න යනකොට මගේ ෆයිබරොයිඩ් එක විශාල වෙලා තිබ්බා. එකක් නෙමෙයි දෙකක්. ඒ කියන්නේ මාස 3 ස්කෑන් එකකින්. මාස 3 ස්කෑන් එකෙන් තමයි අපිට හවුවෙන්නේ හරියටම මට ෆයිබරොයිඩ් දෙකක් තියෙනවා කියලා. එක ෆයිබරොයිඩ් එකක් සෙන්ටිමීටර 8.7ක්. අනිත් ෆයිබරොයිඩ් එක 11.9ක්. ඉතින් ඒ නිසා තමයි මට වේදනාව වැඩියෙන් දැනෙන්න ගත්තේ. දවස ගානේ වේදනාව වැඩි වෙන්න ගත්තේ මෙන්න මේ හේතුව නිසා. ඔය අතරතුර තමයි මට ගොඩාක් වේදනාව වැඩි වෙලා හොස්පිටල් එකේ නතර කරන්න වෙන්නේ. ඊට පස්සේ මාව නතර කරාට පස්සේ එයාලම කියනවා මට බෙහෙත් කරන්න බෑයි කියලා. මට එයාලා දෙන්නේ මගේ වේදනාවට ඉන්ජෙක්ෂන් එකක් පැරසිටමෝල් ඉන්ජෙක්ෂන් කියලා තමයි ડોක්ටර්ස්ලා කිව්වේ. ඒක දුන්නම පැයක් මම හිතන්නේ පැය 8ක් වගේ ඒක ඇඟේ තියෙනවා. ඊට පස්සේ නැවත ආයේ ඒ වේදනාව මට ආයේ නැවත ටික ටික එන්න ගන්නවා. ඉතින් එයාලා මට බෙහෙත් වලට දුන්නේ පැරසිටමෝලුත් විතරයි. ડોක්ටර්ස්ලා මට කිසිම බෙහෙතක් රෙකමන්ඩ් කරේ නැහැ. මොකද මගේ බබා ඉන්න නිසා එයාලට බෙහෙත් මට දෙන්න බෑයි කිව්වා. මොකද සැර බෙහෙත් දුන්නොත් ඒක බබාට බලපාන නිසා. ඉතින් ඔය අතරතුර මට ස්පිරිතාලේ මම හොස්පිටල් එකේ නතර කරපුවම මට එයාලා කියන්නේ මගේ රටට යන්න කියලා. ලංකාවට යන්න කියනවා. ඒක තමයි හොඳම දේ කියලා. මම ඒ වෙනකොටත් හිටියේ ඩුබයි රටේ. ඔහොම ඉන්නතුර තමයි ලංකාවට එන්න වෙන්නේ මේ ෆයිබරොයිඩ් දෙක නිසා. ඉතින් ලංකාවට දවස් 3ක් නිවාඩු කාල සීමාවක් අරගෙන මම ටිකට් එක දාගෙන ලංකාවට එනවා. ඒ ඇවිල්ලා සතියක් දෙකක් වගේ මම හොඳට ඉන්නවා. ඉන්න අතරතුර මට ආයේ අර ඩුබයි ඉන්නකොට වගේම වේදනාව වැඩි වෙනවා. ඊට පස්සේ මාව මෙහෙ මගේ හස්බන්ඩ්ගේ ගම මෙහෙ කුලියාපිටිය මහා රෝහලෙන් මාව ඇඩ්මිට් කරනවා. එහෙ ඇඩ්මිට් කරපුවම හරියටම බෙහෙත් කරන්න මේවට ප්‍රතිකාර දෙන්න හරියටම ડોක්ටර් හොයා ගන්නවා. ඒ බෙහෙත් වලට තමයි මට ගොඩාක් වේදනාව අඩු වෙන්නේ. ඔහොම ඉන්නකොට කුලියාපිටිය රෝහලේ දවස් 4ක වගේ කාලයක් මම ඇඩ්මිට් වෙලා ඉන්නවා. මම හිටපු වාට්ටුවේ තවත් අම්මා කෙනෙක් හිටියා මාස 2ක ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් එයා. ඉතින් එයාගේ තිබුණා ෆයිබරොයිඩ් එකක් සෙන්ටිමීටර් 10යි ගාණක්. ඉතින් එයාගේ ෆයිබරොයිඩ් එක ඔපරේෂන් කරලා අයින් කරා. පොඩි සියුම් කැපුමකින් ෆයිබරොයිඩ් එක අයින් කරා. ඉතින් යාළුවා උත්සාහ කරා මගෙත් එහෙම අයින් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් හවස කෑමෙන් පස්සේ පැය 10ක් මට කෑම කන්න එපා, වතුර ටිකක්වත් බොන්න එපා කියලා ෆාස්ටින් ඉන්න කියලා පහුවෙන්ද උදේ මාව ස්කෑන් එකට ගත්තා. ඒ ගත්ත වෙලාවේ එයාලා මට කිව්වේ ෆයිබරොයිඩ් දෙක අයින් කරන්න බෑ කියලා. මොකද ලොකු අවදානමක් තියෙනවා කිව්වා. මොකද මගේ ෆයිබරොයිඩ් දෙක පිටලා තියෙන්නේ දෙපැත්තෙන්. වම් අත පැත්තේ දකුණු අත පැත්තේ ගර්භාෂයට පහළින්. ඉතින් විශාල ෆයිබරොයිඩ් දෙකක් නිසා ලොකු කැපුමක් ඇති කරන්න වෙනවා. සිසේරියන් සැත්කමක් මගින් තමයි මේ ෆයිබරොයිඩ් අයින් කරන්න වෙන්නේ මගේ. එතකොට ඒක බබාට බලපාන්න පුළුවන් ප්‍රශ්නයක් වෙයි කියලා ඒක ලොකු අවදානමක්. ඒ නිසා යාලා කිව්වා මට මේ වේදනාව දරා ගන්නම වෙනවා කියලා බබා හම්බෙනකම්. විටින් විට මේ වේදනාව මට එන්න පුළුවන් කිව්වා බබා හම්බෙනකම්ම බබා ලැබෙනකම්ම. ඒ වේදනාව වෙන වෙලාවට මට කරන්න තියෙන එකම දේ හොස්පිටල් එකට ගිහිල්ලා ඇඩ්මිට් වෙන එක. මොකද මගේ හිතුමනාපෙට මට ඖෂධ ගන්න බෑ, බෙහෙත් ගන්න බෑ. ඉතින් මම ගොඩක් වෙලාවට ડોක්ටර් channel කරන්නේ ප්‍රයිවට්. ආයෙ ගමේ ක්ලිනික් එකට යනවා. ඉතින් මට එහෙම කැක්කුම ආපු වාර අනන්තයි මේ දැන් මට යන්නේ මාස 7. ඉතින් ඒ කැක්කුම එන වෙලාවට වේදනාව වෙන වෙලාවට මම කරන්නේ ડોක්ටර්ව channel කරලා ડોක්ටර්ව හම්බෙන්න යනවා. ආයෙ කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි මම කියන්නේ ලංකාවට ඇවිල්ලා මුලින්ම ડોක්ටර්ව channel කරද්දී
පළවෙනි පාර ડોක්ටර් channel එක රැදි ලංකාවේ මගේ බබා හිටියේ ෆයිබරොයිඩ් එක මැද හිර වෙලා. එතකොට ඉතින් මට ડોක්ටර් ඒකට බෙහෙත් දුන්නා. මොකද බබාගේ වෝටර් බෑග් එක ශක්තිමත් වෙන්න පරිස්සම් වෙන්න මට ඒකට වෙනම ටැබ්ලට් දීලා තියෙනවා. අදටත් මම ඒවා බොනවා. බබා හම් වෙනකම්ම මම ඒවා දිගටම ගන්න ඕනේ. ඉතින් මම මෙතන මේ උඩින් දාන්නම් ડોක්ටර් මට ඇඳලා පෙන්නුවේ බබා ඉන්න විදිය. මේ ඒ නිසා තමයි කියන්නේ වේදනාවක් එනකොට බලාගෙන ඉන්න එපා, ගෙදර ඉන්න එපා, ෆාමසි වලට ගිහිල්ලා වේදනාවයි කියලා බෙහෙත් ගන්න එපා. පැරසිටමෝල්, පැනඩෝල් මගේ හිතුමනාපෙට මට බෙහෙත් ගන්න බෑ. එයාලා ඒ නිසායි කියන්නේ ඒ වගේ වේදනාවක් එන වෙලාවට හොස්පිටල් එකට ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න කියන්නේ එයාලට ඕනම වෙලාවක ස්කෑන් කරලා බලන්න පුළුවන් බබාගේ තත්ත්වය කොහොමද, ෆයිබරොයිඩ් දෙකේ වෙනසක් වෙලා තියෙනවද කියලා. ඒ වගේම ලොකු හාස්කමක් වෙලා තියෙනවා. මොකද මගේ බබාව ගන්න හිටියේ මාස 7න්. මොකද මම වොෂ්රූම් කරෙත් මගේ බෙඩ් එකේ ඉඳන්මයි. එතකොට මට ඇවිද ගන්න බෑ. වොෂ්රූම් යන්න බෑ. වමන යනවා, කන්න බෑ. අර ඒ තරම් වේදනාව තිබ්බා මට. මම සතියට සැරයක් හොස්පිටල් හිටපු කෙනෙක්. ඉතින් ඇත්තටම මේ වෙනකොට 75ක් 80ක් මගේ වේදනාව අඩු වෙලා තියෙනවා. විටින් විට එනවා පාන්දරට නිදියන් ඉන්නකොට. සමහරවිට මම ડોක්ටර්ස්ලා කියන්නේ එයා මම නිදියා ගන්න ඉන්න විදියට එයාගේ කකුලක් අතක් එහෙමයි ෆයිබරොයිඩ් වලට වදිනකොට තමයි ඒ වේදනාව එනවා කියලා කියන්නේ. ඉතින් මම නිදියා ඉන්නකොට මට පාන්දරට එහෙම ඒ වේදනාව එනවා. ඒතර මම නැගිටලා කොට්ටයක් ඇඳට හේතු කරලා ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක ටිකක් හිමීට අඩු වෙලා යනවා. ඉතින් මේ වෙනකොට අර කලින් තිබ්බට වැඩිය 75ක් 80ක් මේ වෙනකොට මට වේදනාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා ડોක්ටර්ස්ලා කිව්වා මට මාස 9ෙම ඉන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ මාස 7 යන්නේ. 7යි තව මාස 2යි තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ෆයිබරොයිඩ් එකක් දෙකක් හෝ කීපයක් තියෙන අම්මා කෙනෙක් විශේෂයෙන් පරිස්සම් වෙන්න. මොකද සාමාන්‍ය ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් වගේ නෙමෙයි. වැඩ කරනවා කියලා වැඩ කරන්න යන්න එපා. ගොඩාක් බර උස්සන්න යන්න එපා. වැඩි වෙලාවක් හිටගෙන ඉන්න එපා. ඉතින් පරිස්සම් වෙන්න. ඔයාගේ තනියට ගෙදර හැම වෙලාවෙම කාව හරි තියාගන්න. මොකද අමාරු වෙන වෙලාවට කතා කරගන්නවත් බෑ. වෙලාවට හුස්ම ගන්න බෑ. ඒ නිසා ගෙදර කවුරු හරි අනිවාර්යෙන් විශේෂයෙන් ගෙදර ඔයාගේ තනියට කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි මට විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඔයාලට හිතනවා නම් මගේ වීඩියෝ එක හොඳයි, තව කෙනෙක්ට වැදගත් කියලා හිතනවා නම් ඒ වැදගත් අයට මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාලටත් බලන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ බබාගේ වෝටර් බෑග් එක ශක්තිමත් වෙන්න මට දෙන බෙහෙත් මොනවද? මොනවද මේ ෆයිබරොයිඩ් කියන්නේ? ඇයි මේ ෆයිබරොයිඩ් හැදෙන්නේ? බබාලා හම්බෙන්නේ ඉන්න අම්මලට විතරද මේ ෆයිබරොයිඩ් හැදෙන්නේ කියලා මම තවත් වීඩියෝ එකකින් මේ ගැන විස්තර අරගෙන එන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මේක තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයාලා හිතනවා නම් ඒ අයට මේක ෂෙයා කරන්න යාලටත් බලන්න. ඉතින් තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින්